මම ඊයේ පෝස්ට් එකක් දැම්මා මේ මගේ වීඩියෝ එකකට views යන ගමන් ශ්‍රී ලංකාවේ ඔඩියන්ස් එතකොට හරියට කරන කන්ටෙන්ට් වලට තාම හොඳට ගෙවනවා කියලා මම පෝස්ට් එකක් දැම්මා. ඒකේ views 5 ලක්ෂ ගානකට $19 ගාණක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකට ආපු කමෙන්ට් වගේක් නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හැදුවේ. ඉතින් ඒ කමෙන්ට් වල මම දාලා තියෙනවා නිච් එක මගේ vehicle racing කරන content තියෙන page එකක් කියලා. ඒත් එක්කම ගොඩක් comment තිබුණා fake නේද කියලා. ඉතින් ඔය fake නේද කියලා අහලා තිබුණා. මෙතින් තවත් තියෙනවා fake නේද. එතකොට මෙච්චර එන්න විදිහක් නැහැ ශ්‍රී ලංකන් earnings වලට කියලා දාලා තිබ්බා. එයාගේ USA වලට යන්නේ 0.1 කියලා දාලා තිබුණා. එතකොට foreign නේද ඔය ඔක්කොම මම ස්ක්‍රීන්ෂොට් දැම්ම මගේ තියෙන ඒවා. ඒත් ඉතින් ගොඩක් කට්ටියට ෂුවර් නැහැ. ඉතින් ඒකත් එක තමයි මම අද මගේ පෝස්ට් එකේ වීඩියෝ එකක්ම පෙන්නලා මේක පෙන්වන්න හිතුවේ. කට්ටියට ෂුවර් නැහැ කොහොමද ගොඩක් කට්ටිය විශ්වාස කරන්නේත් නැහැ. එතකොට විශ්වාස කරන්න බෑ සුපිරි කියලා දාලා තිබුණා. ඔක්කොවත් දාමු කියලා දාලා තිබුණා. තව එක්කෙනෙක් දාලා තිබුණා මේක මේ ෂෙයා වෙන ෆොටෝ එකක් ෆේක් තමයි කියලා දාලා තිබුණා. බලමු. ඊට පස්සේ ඉතින් මේ මගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙන. ඉතින් එයා මේ මගේ ප්‍රොෆයිල් එකත් බලලා මගේ ඒවට views ගිහිල්ලා නැහැ නේද කියලා දාලා තියෙනවා. ඉතින් මට මොනටයිස් කරලා තියෙන page එකක් මේ තව තියෙනවා. ඒ නිසා ඉතින් බය වෙන්න එපා. මේක මගේ දැන් මේ අප්ලෝඩ් කරන ප්‍රොෆයිල් එකෙන් දාපු එකක් නෙමෙයි. මගේ page එකකින් දාපු වීඩියෝ එක නියත් තමයි දාලා තියෙන්නේ. මම ඒක දැන් පෙන්නන්නම්. මම මේ page එක මෙතන මෙන්ෂන් කරන්නේ නැති හේතුවක් කියන්නම්කෝ. ඉතින් ඒක මම මෙන්ෂන් කරන්නේ නැත්නම් මොකද මේවට views යද්දී ඒ page එකත් කට්ටිය ගිහිල්ලා බලනවා. එතකොට ඒ page එකට මට එන්නේ ඕගනික් රීච් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ page එකට ආස කට්ටිය නෙමෙයිනේ. එතකොට ඒ page එකට ගිහිල්ලා බලන්නේ. මට ඕනේ එහෙම නෙමෙයි. මට ඕනේ ඒ page එකට ආස කට්ටිය ඇවිල්ලා ඒකේ බලලා ඒ page එකට like කරලා ඒ විදිහට තියාගන්න. ඒ නිසා මම ඒක මෙන්ෂන් නොකරන්නේ. නැත්නම් මට තව මේ like 1000 2000 ගන්න, ඒ කියන්නේ follow 1000 2000 ගන්න පුළුවන් මේකෙත් ඒ page එක promote කරන්න ගියා නම්. මම එහෙම කරන්නේ නැහැ. ඒක නිසා මම මේ ඒ page එක මම මෙතන මෙන්ෂන් කරන්නේ නැත්තේ. ඒ වුණාට මම හරියට දැන් වීඩියෝ ටික ඔක්කොම පෙන්නන්නම්. ඒ කියන්නේ වීඩියෝ කියන්නේ ඒකේ earnings එතකොට audience එක ඔක්කොම ටික මම හරියට පෙන්නන්නම්. තව තිබුණා පොඩ්ඩක් ඉන්න. තව දාලා තිබුණා වෙන්න බෑ කියලා දාලා තිබුණා. ඉතින් මෙච්චර ගෙවන්නේ නැහැ කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් අපි බලමු මේක. ඔන්න මම දාපු ස්ක්‍රීන්ෂොට් එක අපි ඒක ක්ලික් කරලා බලමු. මම මේ ස්ක්‍රීන්ෂොට් එකේ විදිහට ඒ පෝස්ට් එක දාලා තියෙන්නේ මාර්තු 28 4:55. හරිනේ. ඔන්න බලා ගන්න. මාර්තු 28 4:55. මේ පෝස්ට් එකට තමයි ඉතින් මෙච්චර කමෙන්ට් ගොඩක් ඇවිල්ලා තිබුණේ. ඉන්න මම දැන් පෙන්නන්නම් මගේ ඒ page එකේ earnings ටික. ඔන්න හරියට දිනේ බලන්න මාර්තු 28 4:55. ඔන්න හරිනේ. ඔන්න Facebook app එකේ ඉන්නේ. Facebook app එකේ. එතකොට දැන් මේ වෙද්දි ඒ කියන්නේ අද දැන් මේ වීඩියෝ එක කරන්නේ අප්‍රේල් 1 වෙනිදා උදේ 10:25 වෙද්දි. මේ වෙනකොට ඒකට ලක්ෂ 17ක් views ගිහිල්ලා තියෙනවා 1.7 මිලියන්. එතකොට ඒකට ඇවිල්ලා තියෙනවා $56.14ක්. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් නම් views 1 මිලියන් වලට $30 35 40 ඔය වගේ ගාණක් එනවා. ඉතින් මේකටත් මට මතක හිටිට 1 මිලියන් යද්දි $32ක් වගේ වැටලා තිබුණා. මම ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා. ඒකෙත් කට්ටිය කියලා තිබ්බ බොරු එහෙම දාන්න කියලා. දැන් හරි earning එක එන්න පුළුවන් නේ. දැන් මේ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ audience එක මොකද්ද කියන එක. බලමු අපි audience එක මොකද්ද කියලා. ඔන්න බලන්න අප්‍රේල් මාර්තු 28 4:55 PM. හරිනේ. වෙලාවත් හරි. ටික තියෙනවා. මේ තියෙන 1 minute views මෙච්චරක් ගිහිල්ලා තියෙනවා. එතකොට traffic එක feed එකෙනුයි reels වලිනුයි ඇවිල්ලා තියෙනවා. suggested. එතකොට $56යි 16යි තව වැඩි වෙනවා. දැන් ඔය තාමත් views යනකොට ටික ටික වැඩි වෙනවා. එතකොට audience එක ශ්‍රී ලංකාවෙන් 91%. දැන් හරි නේද?
audience එක ශ්‍රී ලංකාවෙන් 190ක මම මේක ටික දවසක් පරක්කු කරෙත් ඒතකොට audience එක හරියටම අප්ඩේට් වෙලා තියෙන නිසා තමයි මම ටිකක් වීඩියෝ එක දෙන්නත් පරක්කු කරේ නැත්නම් නැත්නම් කියනවනේ මේ දැන් සමහරට පිටරට views ගිහිල්ලා වෙන්නේ නැති ඔච්චර earning එකක් ඇවිල්ලා තියෙන අරකයි මේකයි කියනවනේ කට්ටිය එක જાති කියනවා ඒ නිසා තමයි ටිකක් වීඩියෝ එක පරක්කු කරේ නැත්නම් තා ටිකක් කලින් දෙන්න හිටපු වීඩියෝ එක අය උඩ ටික පෙන්නන්නම් අන්න 1.7 million views ගිහිල්ලා තියෙනවා ඩොලර් 56යි ගාණක් ඇවිල්ලා තියෙනවා එතකොට earning rate එකත් මම නම් හොම පෙන්නන්න තියෙන්නේ එතකොට qualified views ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මගේ දැන් 1.7 million ගියාට qualified views ගිහිල්ලා තියෙන්නේ 1 million විතරයි එතකොට earning rate එක තියෙනවා 7.5ක් ඒ කියන්නේ 0.05 ඉතින් එතකොට තමයි ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ මම අර දාපු කට්ටියවත් පුළුවන් නම් කොහොමද මෙන්ෂන් කරලා මේකට දාන්නම් ඔයාලත් බලලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න thank you